ආයුබෝවන් කට්ටියටම මේ අදත් අපි ද්‍රවස්ථිතිය අපේ වීඩියෝ සීරීස් එකේ තවත් එක ගානක් හදන්නයි යන්නේ. මේකෙදිත් මම තෝරගත්තා අක්‍රමවත් හැඩයක් තියෙන වස්තුවක කොහොමද උඩුකුරු තෙරපුම සහ පරිමාණ භාවිතයෙන් අපි මේ වස්තුවේ ඝනත්වය තීරණය කරන්න කියලා. මේක බොහෝ දුරට ප්‍රැක්ටිකල් එකක් විදියටත් තියෙන සාමාන්‍යයෙන් ගැටලුවක් එන්න පුළුවන් જાතිය ගානක්. බලමු පුතේ අපි මොකද්ද ප්‍රශ්නේ කියලා. ප්‍රශ්නේ කියනවා පුතේ අක්‍රමවත් හැඩති වස්තුවක පරිමාව සහ සාමාන්‍ය ඝනත්වය තීරණය කළ යුත්තේ දුනුතරාදියක් භාවිත කිරීමෙනි. හරි. වාතයේදී වස්තුවේ බර කිරණකොට නිව්ටන් 7200ක්ද ජලයේදී 4790ක්ද වේ. වස්තුවේ පරිමාව සහ ඝනත්වය ගණනය කරන්න කියලා තමයි කියන්නේ. හරි. අවස්ථා දෙකක් ගැන කියනවා. දුනුතරාදියක් භාවිත කරලා මොන හරි වස්තුවක පුතේ අපි කිරා ගන්නවා වාතයේදී බර. ඒ වෙලාවේ නිව්ටන් 7200ක් වෙනවලු. ඊට පස්සේ ජලයේදීත් මේ වස්තුවේ බර කිරා ගන්නවා. ඒ වෙලාවේදී මේ වස්තුවේ බර වෙලා තියෙන නිව්ටන් 4790ක අගය. හරි. බලමු පුතේ කොහොමද මේ ගාන අපි හදාගන්නේ කියලා. හැබැයි මේ පළවෙනි පියවර විදියට මම හැම ෆිසික්ස් සහ ගණිතමය ගැටලුවක් වුණත් පුතේ මම කියන්නේ පොඩි රූප සටහනක් ඇඳලා ගාන පටන් ගන්න. එතකොට ඔයාලට මේ ගැටලු විසඳ ගන්න හරිම පහසුයි. හරි පුතේ බලමු මොනවද අපිට දීලා තියෙන විස්තර කියලා. පළවෙනි අවස්ථාව පුතේ මේ අක්‍රමවත් හැඩති වස්තුව. හරි. අක්‍රමවත් හැඩති වස්තුව දුනුතරාදියක් පාවිච්චි කරලා හරි. දුනුතරාදියක් පාවිච්චි කරලා මේ අක්‍රමවත් හැඩති වස්තුව කිරා ගන්නවලු වාතයේ. කියන්නේ සාමාන්‍යයෙන් අපි කිරණ විදිය. අපි කිරන්නේ කොහොමද? අපි සාමාන්‍ය වාතයේදී පුතේ කිරන්නේ. හරි. අපි සාමාන්‍යයෙන් මගේ ස්කන්ධය උනත් මම කිරන්නේ වාතයේදී. හරි. මේ සාමාන්‍ය අවස්ථාව ගැන තමයි මේගොල්ලෝ මේ ඉස්සෙල්ලාම කියලා දුන්නේ. මේ වෙලාවේදී මෙයාගේ බර උනාලු නිව්ටන් 7200ක්. හරි. ඔන්න පළවෙනි අවස්ථාව. ඊට පස්සේ කියනවා මෙන්න මේ අක්‍රමවත් හැඩයක් තියෙන වස්තුවම ජලයේ ගිල්ලලා හිරා ගන්නවාලු. හරි. ඔන්න අමුතු වැඩක් තියෙනවා. උඩුකුරු තෙරපුම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නයි මේ හදන්නේ. මේ ගැණිත ගැටලුව එතෙන්ටයි යන්නේ කියලා දැන් සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් පුතේ ඔයාලට තේරෙනවා. නැතත් ප්‍රශ්නයක් නැහැ. අපි මේක ඉස්සරහට මෙහෙම හදාගෙන යමු. හරි. මේ අක්‍රමවත් හැඩයක් තියෙන වස්තුවම පුතේ ඒ වස්තුවම ජලයේ ගිල්ලනවා. ජලයේ ගිල්ලලා පුතේ අර විදියටම දුනුතරාදීන්ම බර කිරා ගන්නවා. මේ අවස්ථාවේදී පුතේ අපිට කියනවා මේ අවස්ථාවේදී මෙයාගේ බර සටහන් වුණලු 4790ක් විදියට. 4790ක් විදියට. හරි. පුතේ ස්කන්ධයයි බරයි වරලා ගන්න එපා. ස්කන්ධය කතා කරගන්නේ අපි කිලෝග්‍රෑම්ස් වලින්. ඒ වගේම බර කියන එක නා මෙතන බලයක් විදියටයි පුතේ අපි සලකන්නේ යාන්ත්‍රික විද්‍යාවේදී සහ ද්‍රවස්ථිතියේ. ඒකයි මේ බර නිව්ටන් වලින් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මේක ස්කන්ධය බවට පරිවර්තනය කරගන්න ඕන නම් 10න් බෙදන්න. එතකොට මෙතන කිලෝග්‍රෑම් 720ක් සහ මෙතන කිලෝග්‍රෑම් 479ක් විදියට එයි. හරි. අපි බර නැත්තම් බලයක් විදියට තියෙන නිව්ටන් වලින්ම ගාන ඉස්සරහට අරගෙන යමු. හරි. ඊට පස්සේ පුතේ මෙන්න මෙතන පැහැදිලි වෙනසක් තියෙනවා අපිට බලන්න පුළුවන්. වාතයේදී කිරාගද්දී නිව්ටන් 7200ක් වෙලා ජලයේදී කිරාගද්දී 4790ක් වෙලා තියෙනවා. මෙතෙන්දි පුතේ බැලුමටම අපිට තේරෙනවා ජලයේදී කිරාගත්තේ පුතේ මේ දුනුතරාදි පාඨාංකය මීට වඩා අඩු වෙලා තියෙනවා. හරි. පුතේ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම අවස්ථාවක් එන්න පුළුවන්. මේ අවස්ථාව එන්න පුළුවන්. මොකක් හරි මෙන්න මේ වාතයේ කිරද්දී 7200 වෙලා මේකෙදි ඊට වැඩි අඩු වගේක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම පුතේ මෙන්න මෙයාට මොනවා හරි සපෝට් එකක් හම්බෙලා තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම මොනවා හරි සපෝට් එකක් හම්බෙලා තියෙන්න ඕනේ. හරි. පුතේ මෙතන තියෙන විශේෂත්වය තමයි මෙයා ද්‍රවයක ගිල්ලලා තියෙන්නේ. හරි. ද්‍රවයක ගිල්ලලා තියෙන්නේ. මේ ද්‍රවයක ගිල්ලපුවාම පුතේ අපි දන්නවා හම්බෙන සපෝට් එකට අපි කියනවා උඩට ඇති කරන තෙරපුම එහෙම නැත්නම් උඩුකුරු තෙරපුම කියලා. හරි. අනිවාර්යෙන් පුතේ මෙයාට උඩුකුරු තෙරපුමක් ලබා දීලා තියෙනවා ජලයේ. හරි. අන්නේ උඩුකුරු තෙරපුම නිසා තමයි පුතේ මෙයා 7200ට වඩා අඩු වෙලා තියෙන්නේ. හරි. ඉස්සෙල්ලාම හොයාගමු පුතේ අපි ඇති කරලා තියෙන උඩුකුරු තෙරපුම කොච්චරක්ද කියලා. හරිම ලේසියි පුතේ. වාතයේදී කිරාගත් බර
රෙන් අඩු කරන්න පුතේ ජලයේදී කිරාගත්ත බර. හරි 7200යි නිව්ටන් ඍණ 4790යි නිව්ටන්. හරි 7200 ඍණ 4790 2410ක් එනවා. මේ 2410 කියන්නේ පුතේ මෙතෙන්දී ජලයෙන් හම්බෙච්ච සපෝට් එක. නැත්තම් උඩුකුරු තෙරපුමට. හරි. ඔන්න පුතේ අපි උඩුකුරු තෙරපුම හොයාගත්තා. ගැටලුවක් නැහැ. හරිම පහසුයි. ඒ වුණාට පුතේ මේ ගැටලුව තාම ඉවර නැහැ. අපිට කියනවා මේ අක්‍රමවත් හැඩයක් තියෙන වස්තුවේ ඝනත්වය හොයාගන්න කියලා. පුතේ ඝනත්වය හොයාගන්න අපි දන්නවා ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියලා. හරි ස්කන්ධය බෙදීම පරිමාව තමයි පුතේ ඝනත්වය. හරි මෙතන පුතේ මට මෙන්න මේ වස්තුවේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. හරිම පහසුයි. හරි වාතයේදී කිරාගත් අවස්ථාවේ පුතේ මට දීලා තියෙනවා ස්කන්ධය. හරි මෙතන දීලා තියෙන බර පුතාලයක පරිවර්තනය කරගන්න ඕන ස්කන්ධයක් බවට මම කලින් කිව්වා. මෙයාව ස්කන්ධයක් බවට පරිවර්තනය කරගන්න පුතේ 10න් බෙදන්න. හරි මෙයාගේ ස්කන්ධය පුතේ 720යි කිලෝග්‍රෑම්. 720යි කිලෝග්‍රෑම්. මේක හැම ලියන්න. ඊට අමතරව පුතේ මට හොයාගන්න ඕනේ මෙන්න මෙයාගේ පරිමාව. හරි මෙන්න මෙයාගේ පරිමාව. ඔයාලට මතක නම් පුතේ උඩුකුරු තෙරපුම හොයන්න තියෙනවා ජනප්‍රිය සමීකරණයක්. හරි ජනප්‍රිය සමීකරණයක් FB සමානයි ρ G V. හරි උඩුකුරු තෙරපුම සමානයි අපි මොකක් හරි ද්‍රවයක ගිල්ලනවනේ තරලයක. ඒ ගිල්ලන ලද තරලයේ ඝනත්වය, ගුරුත්වද ත්වරණය සහ වස්තුවේ පරිමාව. පුතේ අපි මෙතන උඩුකුරු තෙරපුම දන්නවා. ජලයේ ගිල්ලලා තියෙන්නේ. එහෙනම් ජලයේ ඝනත්වය දන්නවා. ගුරුත්ව ත්වරණය අපි කොහොමද දන්නවා? නොදන්නා එකම දේ පුතේ මෙන්න මේ පරිමාව කියන එක කියනවා. හරි මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා මට පුළුවන් පුතේ මේ වස්තුවේ පරිමාව හොයාගන්න. හරි උඩුකුරු තෙරපුම පුතේ 2410යි නිව්ටන්. ජලයේ ඝනත්වය 1000යි. වැඩි කිරීම 10 සමානයි v. 10 සමානයි v. පුතේ මේක හරි සරලයි. v යුක්ත කරගන්නයි තියෙන්නේ. v කියන එක නැත්නම් පරිමාව කියන එක යුක්ත කරගත්තාම පුතේ මට අගයක් එනවා 0.2.4.1 ඝන මීටර කියලා. පරිමාවනේ පුතේ ඝන මීටර කියලා. හරි. ඔන්න පුතේ ඔතෙන්ට එනකන් අපි ආවා. දැන් අපිට හරි පහසුයි ඝනත්වය හොයාගන්න. ඝනත්වය වෙන සමීකරණය තමයි ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. හරි පුතේ අපි මෙතන ස්කන්ධය හොයාගත්තා. හරි වාතයේදී ගිරාගත්ත ගමන් අපිට ස්කන්ධය හොයාගන්න හරි ලේසි. හරි මේ වස්තු ස්කන්ධය පුතේ කිලෝග්‍රෑම් 720යි. හරි උඩුකුරු තෙරපුම සහ උඩුකුරු තෙරපුම සොයා ගැනීමට භාවිතා කරන සමීකරණය පාවිච්චි කරලා පුතේ මම මේකේ පරිමාවත් හොයාගත්තා. හරි මට පරිමාව ආව පුතේ 0.241 ඝන මීටර කියලා. හරි පුතේ ඔන්න ඝනත්වය හොයන්න අවශ්‍ය සියල්ලම අපි හොයාගෙන ඉවරයි. ඊට පස්සේ පුතේ පොඩි සුළු කිරීමක් තියෙනවා. 720 බෙදන්න පුතේ 0.241. 720 බෙදන්න 2.41. හරි මට උත්තරේ එනවා පුතේ 2987යි 2987.55 කිලෝග්‍රෑම් ඝන මීටර තිබ්බේ යට. එහෙනම් පුතේ ආ යට කියලා ඍණ ලකුණක් දාලා සංකේතවත් කරන්න. ඔන්න පුතේ මේ ද්‍රව්‍යයේ ඝනත්වය. හරි අපිට මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ පුතේ ප්‍රධානම කාරණා දෙකයි. මේ අක්‍රමවත් හැඩයක් තියෙන වස්තුවේ මත ඇඩි කරපු උඩුකුරු තෙරපුම සහ ඝනත්වය. පුතේ උඩුකුරු තෙරපුමත් හොයාගත්තා අපි. උඩුකුරු තෙරපුම අපිට හම්බුණා 2410යි නිව්ටන් කියලා.
එතකොට පුතේ මේ වස්තුවේ ඝනත්වය 2987.5 කිලෝග්‍රෑම් ඝන මීටරයට. හරි. ඔන්න පුතේ මේ නොදන්න වස්තුව නැත්නම් අක්‍රමතාවයක් තිබ්බ වස්තුවේ උඩුකුරු තෙරපුම සහ ඝනත්වය කියන දෙකම අපි ඉතා පහසුවෙන් හොයාගත්තා. හරි. මම හිතනවා පුතේ මේ වගේ ගැටලු ඉස්සරහට එයි කියලා ඔයාලගේ පේපර් වලට දැනටත් මේ වගේ ගැටලු හම්බෙලා තියෙන කට්ටිය ඇති. හදාගන්න බැරුව ගොඩක් උත්සාහ කරපු ළමයිනුත් ඇති. බලන්න පුතේ මේ ගාන ඔයාලට හදාගන්න පුළුවන්ද කියලා. ඔයාලත් තනියෙන් try කරන්න මේ වගේ ගානක්. අනිවාර්යයෙන්ම පුතේ ඔයාලට මේ උඩුකුරු තෙරපුම සහ ඝනත්වයේ සම්බන්ධයෙන් තියෙන ගැටලු ගොඩක් ලියා ගන්න පුළුවන්. ගැටලුවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.